දැන් කලින් නම් ආණ්ඩුව වලින් තෙල් මිල වැඩි වෙනකොට ඇමතිවරයාට කොමිසමක් ගිහිල්ලා තියෙනවා. අද තෙල් මිල වැඩි වෙනවා. ඉතින් තෙල් මිල වැඩි කරන ආණ්ඩුවට වෙලා තියෙන්නේ ප්‍රධානතම කාරණේ තමයි බාල ගල්ලංගුරු ගෙනල්ලා ඒ වෙච්ච පාඩුවට අද විදුලිය උත්පාදනය කිරීමට වැඩිපුර තෙල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දවසක ලීටර් ලක්ෂ 7ක් 8ක් අතර ලීටර් ප්‍රමාණයක් දහනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ලෝකයේ තියෙන වැඩිම මිල තෙල් මිල තරම් තියෙන්නේ. ඉතින් අවසානයේ මෙරටේ ජනතාවට පාඩුව ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාට දැන් ලොකු ජනප්‍රියත්වයක් තිබුණා 103ට බැස්සනේ. දැන් 103 දැන් වැඩි වෙලාද තියෙන්නේ? ඔබතුමාත් එක්ක ජනතාව එකතු වෙලාද ඉන්නේ? මැතිවරණයක් තියන්නකො. මැතිවරණයක් තියලා බලන්න. පළාත් සභා මැතිවරණේ තියයිද? තිබ්බොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද එක පැත්තකින් ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ ප්‍රාමංගේ ප්‍රාදේශීය නායකයෝ තෝරගන්න. ඒ වගේම අද පළාත් සභාවල තියෙන බලය සහ මුදල් පරිපාලනයට ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයෝ 9 දෙනෙක්ට දීලා තියෙනවා. ඒක දේශපාලන නියෝජිතයෝ 9 දෙනෙක්ට දෙන්නේ නැතුව ජනතා නියෝජිතයට දුන්නොත් තමයි හොඳ. මොකද ඒතකොට එයයි ජනතාවට වග කියනවා. එහෙම නැත්නම් දැන් ඊයේ පෙරේදත් ආණ්ඩුකාරයෙක් ඉල්ලාස් වුණානේ. අනිත් අයත් ලං වෙන්න ඉල්ලාස් වෙවි තමන්ගේ රටවල් වලට යයි. ඔය අවසානයේ වග කියන කෙනෙක් නැති වෙයි. තවන් නැවක් ඇවිල්ලා තිබුණා. ඒක රිජෙක්ට් වෙලා කියනවා නේ. මොනවා කරන්නද ඉතින් වැඩ බෑනේ. හොරකමයි, පංචාවයි. ගල්ලංගුරු නැව ඊළඟ එකත් බාල වෙච්ච ගමන් මාව තව දවසකට CID එකට කැඳවයි. ඒක වහගන්න බෑ.